දෙවියන් වහන්සේට ඉතා අනර්ඝ ආශිර්වාදයක් මන් දෙනවා මේ මොහොතේ. මොකද ඇත්තටම මේ සාක්ෂිය අද මට දෙන්න දෙවියන් වහන්සේ දුන්නු කරුණාවට මං හිසනමා උන්ට ස්තුති කරනවා. ඇත්තටම අද අපේ මේ දේශනාව ගෙනාපු මේ දේශකයා බන්දු පාස්ටර් ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. ඒ මොකද මගේ ස්වාමි පුරුෂයා අපි විවාහ වුණේ 1995. 1995 විවාහ වෙලා ඉද්දී 1996 මගේ ස්වාමි පුරුෂයා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තමයි වැඩ කරේ. ඒ අවස්ථාවේදී ඔවුන්ට ඉඩමක් සම්බන්ධව නඩුවක් වැටුණා. ඒ නඩුව අවස්ථාවේදී ඔවුන්ව ඒ නීතිමය පියවර වලින් එයාවත් බන්ධනාගාරගත වෙන්න වුණා. ඉතින් ඇත්තටම එයා බන්ධනාගාරගත වුණේ දවස් 7ක් මීගමුවේ හිටියා. ඊට පස්සේ එයාව වැලිකඩ බන්ධනාගාරයට ගෙනිච්චා. ඒ අවස්ථාවේදී ඉතින් ඇත්තටම මගේ ස්වාමි පුරුෂයා ඇත්තටම එහෙම යන්න ඕන කෙනෙක් නෙමේ. නීතිමය පැත්තෙන් ඉතින් අරන් යන්න ඕන නිසා යාලා නීතිමය පියවර ගත්තා. ඒ අවස්ථාවේදී මම ඔවුන් පිටිපස්ස මගේ ස්වාමි පුරුෂයා පිටිපස්ස මම ඇත්තටම බොහෝ දුකකින් යද්දී එයා දවස් 14කින් එයා නිදහස් වෙලා ආවා. ඊට පස්සේ එයාට ඒ රැකියාව අහිමි වුණා. එයාගේ නඩුව ඉවර වෙනකන් එයාගේ රැකියාව අහිමි වුණා. ඊට පස්සේ එයාගේ රැකියාව අහිමි වුණාට පස්සේ එයාගේ නඩුව අවසන් වුණාට පස්සේ එයා පඩි භාගයක් සහිතව එයාට ඒ අවුරුදු ගානටම එයාට පඩි භාගයක් ලැබුණා. ඊට පස්සේ එයාව දුෂ්කර තමයි දැම්මේ. හිටියේ මාරවිල. නමුත් එයාව දැම්මේ පුත්තලමට. ඊට පස්සේ එයාට ඒ රැකියාව එයාට එතනින් එපා කියලා කිව්වා. මං කිව්වා පෙන්ෂන් එකක් තියෙනවනේ වා යන්න. මගේ තාත්තත් කිව්වා පෙන්ෂන් එකක් තියෙනවා ඔයා යන්න කියලා. හැබැයි එයාට ඒ රැකියාව එතනින් එපා කියලා හිතලා තමයි එයා දැන් මේ පින්තාරුකරුවෙක් වශයෙන් සේවය කරන්නේ වැඩ කරගෙන යන්නේ. ඒ ගිය අවස්ථාවේදී එයා මාත් එක්ක ඉතින් ඒ බන්ධනාගාරයේ ඇතුලේ දේවල් මාත් එක්ක ඇත්තටම කතා කරා. ඒ වෙලාවේ මට කිව්වා මේ බන්දු පාස්ටර් ගැන මට කිව්වා. හැබැයි අපි දන්නේ මට එයා කිව්වේ අබිරහස් කියලා කෙනෙක් ඉන්නවා මෙන්න මේ වගේ තමා. එයා කියන එක මට මගේ ස්වාමි පුරුෂයා මට කිව්වා එයාගේ විස්තර. ඇත්තටම මට අද හරි සතුටුයි. මගේ මහත්තයා කියලා දීපු අබිරහස් යන පුද්ගලයා අද පාස්ටර් කෙනෙක් කියලා ඉන්නවා දකින්න මට ඇත්තටම ආසාව තියෙනවා. ඇත්තටම මම මේ සාක්ෂිය බෙදාගන්නේ මගේ හෘදයාංගෙම ස්තුතිය ඕන්ට මම පුදනවා. ඇත්තටම මට කිව්වා ඔයා ඇත්තටම හිරගේ ඇතුලේ පොඩි ළමෙක් වගේ ඔයාට මේ වගේ දෙයක් කරේ කවුද මට කියන්න මම ඒ කෙනාටත් ගේම දෙනවා කියලා. ඇත්තටම මට ඇවිල්ලා යා කිව්වා තවත් හිටියලු නානා කියලා එක්කෙනෙක් එයාත් එයාට උදව් කරා කියලා මට කිව්වා. ඉතින් මං කාලේ වේලාව ගිය නිසා වැඩි දුර ගෙනියන්නේ. ඊයේ ගීතිකා කණ්ඩායමට ආපු වෙලේ පුතා මේ විස්තර අපිට කියද්දී ඇත්තටම පුතාටත් කිව්වා පුතේ ඕකේ හිටියා අබිරහස් කියලා එක්කෙනෙක්. එයා දැන් ඉන්නවද නැද්ද දන්නේ නැහැ කියලා පුතාලටත් පැහැදිලි කළා ඊයේ. ඇත්තටම අද දැකීම පාස්ටර් ලොකු සතුටක්. දෙවියන් වහන්සේට ස්තුතියි.